හායි බෝල්ලම ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකක් දැම්ම බර්නෝලි මූලධර්මය සම්බන්ධ එකක්. බර්නෝලි මූලධර්මය සම්බන්ධ වෙන්නේ කියන්නේ ඔයගොල්ලන් 11 වසරට මේක නෑ. නමුත් භෞතික විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් විදියට මේක දැනගෙන ඉන්න ඕන අනිවාර්ය දෙයක්. ඒ ලෙවල් වලදී වගේ තියෙන්නේ ගණිත ගැටලු ඒ සම්බන්ධ වෙන්නේ බර්නෝලි එක. ඒ බර්නෝලි මූලධර්මයේදී කිව්වා උදාහරණයක් විදියට ගත්තේ ගුවන් යානයක් පියාසර කිරීමේදී තට්ටක් මත ගුවන් යානා තටුවේ හැඩයත් එක්ක කොහොමද ගුවන් යානයක් එසවෙන්නේ කියන එක ගැන විස්තරයක් තමයි කිව්වේ. උදාහරණයක් ගත්තේ ඒක වීඩියෝ එක ඇති මම ප්ලේලිස්ට් එකේ දාලා තියන්නම්. ඉතින් ඒ බර්නෝලි එකේම තියෙන එකක් තමයි ඔක තම්නේල් එකේ දැක්ක වගේ මේ බෝලයක් නැත්නම් ලෙදර් බෝලයක් ස්විං කරන්නේ කොහොමද කියන එක. ඉතින් ක්‍රිකට් සම්බන්ධ දෙයක්. ඉතින් මේකේ සහ මේකේ තාක්ෂණය නැත්නම් මේකේ මූලධර්මය භෞතික විද්‍යාවට සම්බන්ධ දෙයක්. ඉතින් මේක උදාහරණ දැකලා තියෙනවා ඔයගොල්ලෝ වේග පන්දුවලදී බෝලේ ඒ කියන්නේ වේගින් දානවට වඩා ගොඩක් කඩුල් ලබා ගන්න තියෙන chance එක තියෙන්නේ බෝලේ ස්විං වෙන එක. ඒ කියන්නේ එයා ස්විං එක කරන්න පුළුවන් නම් කවුරු හරි බෝලර් කෙනෙක්ට ඒකෙන් ක්‍රීඩකයාට හොයන්න බැරි වෙනවා බෝලේ කොතනද ඇවිල්ලා පොළවේ වදින්නේ කියන එක. මොකද ඒක වායු ගෝල එන වේගය ඇතුළත එන මාර්ගයේදී පොළවේ වදින්න කලින් බෝලේ එන තැන වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි. උදාහරණයක් විදිහට එයා ස්විං එක හොඳටම කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. පන්දු යවන්න විදිහට ලසිත් මාලිංගත් ඒ වගේ එකක්. එයාගේ යෝගා එකක්. ඒ වගේ ඒ කියන්නේ එයා ස්විං එකක් එයා කරන්නේ. ඒ කියන්නේ බෝලේ යන මාර්ගය මොකද වෙන්නේ? පන්දුව අතින් යනවත් එක්ක යන්න තියෙන මාර්ගය මොකද වෙන්නේ? වාතයේදී වෙනස් වෙනවා. ඒකෙන් එතකොට බෝලේ බැට්ස්මන්ට පිටිකරුට හරියට හොයන්න බෑ කොතනද මේක වැටෙන්නේ කියලා. ඒකත් එක්ක එන පහර වෙනස් වෙන නිසා කඩුල් ලබා ගන්න chance එකක් තියෙනවා. එයා ස්වින් එක කොහොමද වෙන්නේ කියන එක ගැන තමයි අද කියන්න යන්නේ. ඒකදී උදාහරණයක් පන්දුවක් ගන්නම්. මේ පන්දුවක දැකලා ඇති ඔය ටෙස්ට් තරඟවලදී තමයි මේක ගොඩක් එන්නේ. සීමිත පන්දුවාරවලදීත් වෙනවා. මේ දැකලා ඇති පන්දුව ඒගොල්ලන්ගේ මොකක් හරි ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි බොටම් එකකින්ම හරි මේ පන්දුව පිහිදනවා. දැකලා ඇති. ඒ පන්දුව පිහිදනවා කරන්නේ ඒ කුණු අයින් කරන්න නෙමෙයි. ඒක මොකද කරන්නේ පන්දුවේ තියෙන එක පැත්තක් විතරයි ඒගොල්ලෝ ෂයින් කරන්නේ. ඒ කියන්නේ එක පැත්තක විතරයි සුමට විදිහට තියාගන්නේ. අනිත් පැත්ත පන්දුවේ රළු වෙන විදිහට ඒගොල්ලෝ තියෙනවා. ඒ කියන්නේ ලැබෙද්දී ඒ කියන්නේ වදින්නේ වන්දු කොහෙ වදිනවද කියලා තීරණය කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ෂයින් කරද්දී රෙදි කෑල්ලක් අරගෙන සුද්ධ කරද්දී බොහෝ විට පිරිසිදු කරන්නේ එක පැත්තක් විතරයි. අනිත් පැත්ත පන්දුවේ රළු වෙන්න නැත්නම් මේක ඉලිතරන්න වෙන විදිහට තියෙනවා. ඩැමේජ් වෙන විදිහට තියෙනවා. එතකොට වෙන්නේ මේ වගේ එකක්. බර්නෝලි මූලධර්මය අනුව මේකෙදි මෙයා වායු ගෝලය ඇතුලෙන් මේ පන්දුව ඉස්සරහට යද්දී රළු පැත්තේ දී වායු අංශු රැඳෙනවා වැඩි. ඒ කියන්නේ මේක ගොඩක් අර සංකීර්ණව කරන්න විදිහක් නැහැ. ඒක තමයි සරලව කියන්නේ මේ රළු පැත්ත නිසා මේ වායු අංශු මේකේ ගැටෙනවා. ගැටීම් ප්‍රමාණය වැඩි. හරි. ඒ කියන්නේ මෙතන වායු ප්‍රමාණයක් වැඩිපුර රැඳෙනවා. ඒ කියන්නේ P වායු වල වේගය මෙතන V වේගය අඩුයි මේ පැත්තේ තියෙනවා. වේගය අඩුයි කියලා දාන්නවා. රළු පැත්තේ. ඒක වායු අංශු රැඳෙන නිසා. අනිත් පැත්ත ගත්තොත් මේකේ වේගෙන් වායු අංශු ගමන් කරන නිසා මේ පැත්තේ වායු අංශු වල වේගය නැත්තම් වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ මේ රළු වායු ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් මේ පැත්තේ රැඳෙනවා මේ පැත්තට වඩා. මේ පැත්තේ ඉක්මනින් වායු අර සුමන පැත්තෙන් වේගෙන් යනවා. හරි. එතකොට මේ රළු පැත්තේ මොකද වෙන්නේ වායු අංශු රැඳෙන නිසා මෙතන වායු පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ වායු ප්‍රමාණය වායු අංශු ප්‍රමාණයක් රැඳෙනවා. ඒකෙන් මොකද වෙන්නේ මේ වායු ගෝල පීඩනය මෙහාගේ පීඩනය වැඩි අපි මේ පැත්තේ A කියලා ගමු. පීඩනය වැඩි වෙනවා මේ පැත්තේ පීඩනයට වඩා. එතකොට මොකද වෙන්නේ මේ බෝලේ ඉස්සරහට යද්දි මොකද මෙහි වැඩි වායු අංශ තියෙන නිසා මේක මෙහාට මේ බෝලේ මොකද වෙන්නේ බෝලේ මත මේ පැත්තට තල්ලුවක් ඇති වෙනවා. හරි. ඉතින් ඒක අර අතේ යවන ස්විං එක අතේ වැඩ කරන විදිහේ යන ඇන්ගල් එක ඒවත් එක්කත් මේ ස්විං එක අඩු වැඩි කරන්න පුළුවන්. ඔය ඉන්දියාවේ ඉන්න බෝලර්ස්ලා ජස්ප්‍රීත් බුම්රා වගේ කට්ටිය ඒ යාගේ ඇන්ගල් එකත් අතේ තියෙන මේ ඇන්ගල් එකත් මේ අංශ කෝණේ අතෙන් බෝලේ නිදහස් කරන දිශාව අනුව විදිහ අනුව ඒ ස්විං එක අඩු වැඩි කරනවා. ඒකෙන් තමයි මේ විකට් ගන්න ගොඩක් හැකියාවක් තියෙන. ඒ කියන්නේ බෝලය හරියට වැටෙන තැන ජජ් කරන්න අමාරුයි. මොකද එයා ස්විං එක බෝලය මෙහෙම වායු ගෝලය ඇතුළේදී එහෙට මෙහෙට යන්න ගන්නවා. ඒ කියන්නේ කෙලින් වේගයට වඩා වෙන්නේ එයා ස්විං එක නම් හොයන්න අමාරු වෙනවා. ඉතින් එක සිද්ධියක් වුණා 2008 කේප් ටවුන් වල
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තිබ්බ මැච් එකකදී ඒකෙදි කැමරාවට අහු වෙනවා ස්ටීව් ස්මිත් විසින් ඒ කියන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ උපනායක හිටියේ ඩේවිඩ් වෝන තමයි නායකයා හිටියේ ඒ ටෙස්ට් මැච් එක දෙවෙනි දවසේ හෝ තුන්වෙනි දවසේ සවුත් ඇෆ්‍රිකා බැට් කර ඉන්නේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද වැලිකඩ 16කින් බෝලය මේක කෘතිමව මේගොල්ලෝ එක පැත්තක් ඩැමේජ් කරනවා. ඒ කියන්නේ මේක කැමරාවට ඒක අහු වෙනවා මේ හූරනවා පේනවා ඒක සිද්ධිය ඒක මතකත් ඇති කට්ටියට මැච් බලපු. ඉතින් මේක අහු වෙනවා මේ වැඩේ. ඉතින් මේක මේ දෙන්නටම තහනමක් පාරනවා. මේකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ගත්තොත් ඒක සිද්ධියක බෝලේ එහෙම රළු කරාට පස්සේ දැන් මේ බෝලේ දවසක් දෙකක් සෙල්ලම් කරපු බෝලයක්. ඒ කියන්නේ පරණයි මේක. උදේ වරුවම දවසක් කරේ එදා දවස් උදේ වරුව ඒත් හවස් වෙද්දි මොකද වෙන්නේ මේ සිද්ධියෙන් පස්සේ මොකද වෙන්නේ බෝලේ අසීමිත විදියට එයා ස්විං වෙන්න ගන්නවා. ඒකට හේතුව මේ බෝලේ ගොඩක් එක පැත්තක් රළු වෙන්න ගන්නවා. ඒගොල්ලෝ ඩැමේජ් කරන නිසා ඒක නිසා අර සාමාන්‍යයෙන් හවස් වරුවේ වෙන්නේ නැති ස්විං එකක් වෙන දවස්වලද මේ මෙදා වෙන්න ගන්නවා. ඒකෙන් ඒගොල්ලෝ ඒක සැක කරනවා මෙහෙම සිද්ධියක් නිසා ඒ පරීක්ෂා කරද්දි තමයි අහුවෙන්නේ මේ කැමරාවට මේගොල්ලෝ වැලිකඩ 16කින් මේ බෝලේ ඩැමේජ් කරනවා කියලා. ඉතින් ඒකත් එක්ක මෙයාට ඩේවිඩ් වෝනට තරඟ දාන ඩේවිඩ් වෝන්ටයි උපනායක ස්ටීව් ස්මිත්යි අවුරුද්දක තරඟ තහනමක් දානවා. එතකොට දඩයක් දානවා. ඉතින් ඒ සිද්ධි ගොඩක් වුණා. ඒක ඕස්ට්‍රේලියා කළු පැලමක් විදිහට වදිනවා. ඉතින් මේ එයා ස්වින් එක තමයි ගොඩක් ඔය වලදී පාවිච්චි වෙන්නේ. ඒක අර හුරුව බෝල කෙනෙක්ගේ එයාගේ දක්ෂතාවය අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකට පාවිච්චි වෙන්නේ බර්නවුලි මූලධර්මය. ඉතින් මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. පුළුවන් තරම් සරලව තමයි කිව්වේ. ඒ තව උදාහරණ කීපයක් තියෙනවා. ඒවා ඉස්සරහට වීඩියෝ වලදී ගේන්න බලාපොරොත්තු වෙනවා.